හරි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ OSPF configurations ගැන. හරි. කොහොමද OSPF configure කරන්නේ network device එක? network device එක නෙමෙයි network එක. පළවෙනි Cisco packet trace එක අපි open කරගමු. this shit takes long. හරි. program your own IoT. හරි. ඒක අතරින් අපි පළවෙනි පොඩි network එකක් හදාගනිමු. devices දෙකක් තියෙනවා. routers දෙකයි switches ටිකක් හයි කරගමු. මේක ගත්තා. එකයි දෙකයි ඊට පස්සේ කම්පියුටර්ස් ටිකක් හයි කරමු. එකයි දෙකයි හරි. උඩ පළ ගත්තත් වට්ටක් වගේ සීන් නැති. connect මෙයාට අන්න ඔහොම කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ අපි normally routers දෙකකට කනෙක්ට් කරද්දී පාවිච්චි කරනවා මොකක්ද ඒකට කියන්නේ 0/1 එකයි 0/2 එකයි පාවිච්චි කරනවා. routers දෙක එකට කනෙක්ට් කරද්දී අපි පාවිච්චි කරනවා DCE කියලා කේබල් එක DCE DT. අන්න අපි මේ ඩෙමොන්ස්ට්‍රේෂන් එක නිසා සරලවම අපි මේකම පාවිච්චි කරමු. 0/0 එකෙන් 0/0 එකට කනෙක්ට් වුණා. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක ඇඳගමු පොඩ්ඩක් ලස්සනට. අපේ ගුරු ටෙක් කියන විදිහට ඩෙකොරේට් කරගන්න ඕනේ අපි මේක. හරි. ඇසේ මෙයාලා කොල කරමු. මෙයාට තව පාටක් දෙමු කහ පාට වගේ. හරි. ඒව ටික ගාන්ට කරගත්තා. දැන් අපි networks ටික උද්දීගෙන යන එක එක්කනට මෙයා 192.168.10.0/24 මෙයා 192.168.20.0/24 මෙයා 192.168.30.0/24 ඊට පස්සේ යා පැත්තට මෙයා 192.168.40.0/24 හරි. කට්ටියම හැදුවා. දැන් අපි default network මෙව ටික හදාගමු. මෙයා 0/1 yang nope enable conft int gig 0/1 no shut IP address එක 192.168.10.1 255.255.255.0 exit int gig 0/2 no shut IP address එක 192.168.20.0 no 20.1 255.255.255.0 exit as අපි DHCP pool දෙකකුත් හදාගමු. මොකද IP address assign කරන වාතයක් නැත්නම් IP DHCP pool .10 අර 10 යන එක මොකද්ද network එක 192.168.10.0 0.255.255.255.0 default route එක 192.168.10.1 exit IP DHCP pool .20 විශ්යෙන් ඉවරන එක අර මේ 168.20 එක අසේ network එක 192.168.20.0 0.255 default route එක 192.168.20.1 exit do right අයියෝ PC එක off වුණානේ. සමවෙන්න මට මේ පොඩ්ඩක් අපේ මගේ PC එක පොඩ්ඩක් පිස්සවන්නට මේ වෙලාවේදී. හරි. වැඩේ අතහැරියා. මේ වැඩේ ඉවරයි. අපි DHCP හැදුවා දෙකේම බලමු DHCP නේද කියලා. desktop DHCP යප් වැඩ මේකත් බලමු. ටච් සප් වෙනවද? හරි වැඩ. ඊට පස්සේ මේක DHCP හදලා no enable conft int gig 0/1 no shut IP address 192.168.30.1 255.255.255.0
exit int gig 0/2 no shut IP address 192.168.40.1 255.255.255.0 exit to right. Then we have to create the IP DHCP pool, right? IP DHCP pool dot 30 network 192.168.30.0 255.255.255.0 default router 192.168.30.1 exit IP DHCP pool .40 default router 192.168.40.1 network 192.168.40.0 255.255.255.0 exit do right. හරි ඊට පස්සේ අපිට මෙයාටත් මේකක් ඇඩ් කරගන්න ඕනේ මතකයිනේ මේ නැත්නම් අපිට මෙතන කනෙක්ෂන් එකක් නැහැ. මෙයාට දෙමු 10.10.10.0/30 /30 වචන නිකන් ගැම්මක් යන්නේ අර හෙඩ්ලයින් එකක් කරනවා වගේ. DHCP එනවා මෙයාලා DHCP දාලෙමු ඔක්කොටම DHCP කරමු. successful අපි ඒක successful කරගත්ත කොහම හරි successful නෙමෙයි successful නෙමෙයි. හරි මෙයාලා DHCP on කරගමු. Yup, working. For this man also we need DHCP. හරි Dutch server on කරගත්තා. ඊට පස්සේ මේ දෙකටත් IP DHCP නෙමෙයි IP address දාගමු. int gig 0/0 no shut IP address එක තමයි 10.10.10.1 255.255.255.252 do right. මෙයාට දෙන්න ඕනේ no shut දෙන්න ඕනේනේ. no shut දියා තිබිලා තියෙන මේ පැත්තේ නැහැ නිසා int gig 0/0 slash නෙමෙයි වන්න no shut 10.10.10.2 255.255.255.252 do right. හරි මේ මගේ ෆොන්ට් එක පොඩිනේ ඒ මොකද හැම වෙලේම ආයෙ ලොකු වෙන්නේ නැහැ පොඩි වෙලාම තියෙන කිසි හේතුවක් නැහැ administrative font. Yep, this one also මොන රෙද්දද දන්නේ apply 11 හරි දැන් පොඩ්ඩක් පේනවා. හරි එතකොට දැන් අපි DHCP ඔක්කොම හදලා ඉවරයි. අපි බලමු පින් කරන්න පුළුවන්ද කියලා. මෙයාගෙන් මෙයාට පින් වෙනවා. මෙයාගෙන් මෙයාට පින් වෙනවා. මෙයාගෙන් මෙයාට පින් වෙනවද? හරි පින් වුණා. මොකද මේක ඕනේ. හරි හරි. එතකොට මෙයාගෙන් රවුට් එකට පින් වෙනවද බලමු. successful මෙයාගෙන් මේ රවුට් එකට පින් වෙනවද කියලා බලමු. should be fail වෙන්න ඕනේ මේක. මෙයාගේ තමයි මේ රවුට් එකට. in progress fail වෙනවා. ඔය කොච්චර කරත් fail වෙන හේතුව අපේ OSPF නැත. හරි දැන් අපි OSPF හදන එක දැන් තමයි වැඩේට බහින්නේ. OSPF කියන්නේ open shortest path first. ඒ කියන්නේ මේක routing protocol එක. මේක අපි සරලම කරන්නේ අපි route එක ගන්න අපි කියන අපි ගාව ඉන්න network ටික. දැන් මූ ගේමුකෝ මේ route එක ගේමුකෝ. මෙයා කියනවා සුද්දා ඒ කියන්නේ අනිත් route එකක් අහපුවම මෙහෙමයි අපිට packet එකක් යවන්න තියෙනවා කියලා. මූ කියනවා සුද්දා මං ගාව තියෙනවා මේ 192.168.10.0 තින්නවා 192.168.20.0 තින්නවා කියලා ඌ කියනවා. සරලම එච්චරයි. එතකොට මේගොල්ලෝ ගාව තියෙන ලොකු ටේබල් එකක්. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ. ඒකෙන් සීන් එක කියන්නේ උන් දැනගන්නවා පාර කොහෙද තියෙන්නේ කියලා. හරියටම ගියොත් නිකන් ඔය පාර දැනගන්න තමයි OSPF තියෙන්නේ. හරි. අපි කොහොමද OSPF හදන්නේ? router OSPF වලට දාන්න පුළුවන් මෙතෙන්ට ID එක, process ID එකක්. එකේ ඉඳන් 65535 යනකම්. අපි දාමු 1 කියලා. router 1 නේ මේක. ඊට පස්සේ question mark එකක් දාන්න. ඔයාලට දාන්න පුළුවන් router ID එකක් දෙන්න පුළුවන්. router ID. අපි දෙමු 1.1.1.1 ඕන එකක් දෙන්න පුළුවන් එතෙන්ටත්. ඒක නැතුවත් අවුලක් නැහැ.
ඊට පස්සේ ඔයාට නෙට්වර්ක්ස් ටික දෙන්න තියෙනවා. අපි දාමු දැන් නෙට්වර්ක් මෙයා ගාව තියෙන නෙට්වර්ක් ඔක්කොම ටික දාන්න ඕනේ. මෙයා ඉන්නවා. තව කවුද ඉන්න නෙට්වර්ක් මේකේ? ටිකක් හොඳට හිතලා බලන්න. මේ නෙට්වර්ක් එකේ ඉන්නවා. මේ නෙට්වර්ක් එකත් ඉන්නවා. තව නෙට්වර්ක් එකක් ඉන්නවා කොතන හරි. මේ තමයි අනිත් නෙට්වර්ක්. මෙයාත් කනෙක්ට් වෙලා ඉන්නේ. එතකොට අපි මේ නෙට්වර්ක් තුනම දාමු. 192.168.10.0 ඊට පස්සේ question mark එකක් දාපුවාම ABCD OSPF wildcard bits. wildcard bit එක කියන්නේ මේ මෙහෙම සින්න. ඔයා 255 ඔක්ටෙට් 4ක් ගන්න. 255. ඔහොම එකක් අරන් ඔයාගේ දැන් නෙට්වර්ක් එක තියෙන්නේ. මෙයා /24. ඒ කියන්නේ 255 වතුන බිඳුවනේ. ඒක යටින් ලියා ගන්න 255 බිඳු. ඊට පස්සේ ඔයා කෙලින්ම අර උඩ එක අඩු කරන්න උඩ එකකින් යට එක අඩු කරන්න. එතකොට එන්නේ 255. මෙන්න මේකට තමයි wild card bit එක කියන්නේ. wild card bit කොහොමද වචනේ? සුපිරි වචනයක් නේද? දැන් අපි wild card bit එක දාන්න. මොකද්ද? 0.0.0.255. ඊට පස්සේ අපි දාන්න ඕනේ area question mark එකක් දාන්න. මෙතන දාන්න පුළුවන් මේ මෙතනට යනකම් decimal value එකක් අපි දාන්නේ 0 කියලා. එතකොට අර backbone එක 0 කියන්නේ. ඊට ඊළඟ network එකට යනවා. මොකද ඊළඟ එක තමයි 192.168.20.0. wild card bit එක අරකමයි 0.0.0.255 area 0. ඊට පස්සේ ඊළඟ network එකට යනවා. මොකද්ද network එක? උඩ ඉන්න එකන මෙයා 10.10.10.0 wild card bit එක මොකද්ද මෙයාගේ /30. කොහොමද ඉවරුනේ? බලන්න යන් අපි මේකට 255.255.255 එයාගේ මේ subnet mask එක 255.255.255.252 කියලානේ. /30 නිසා. එතකොට අපි උඩ එකාගෙන් මෙයාව අඩු කරන්න ඕනේ. එතකොට එන උත්තරේ තමයි දාන්න ඕනේ. 255න් 252ක් කියන්නේ 3යි. ඔන්න ඕක තමයි මෙයාගේ wild card bit එක. 0.0.0.3 area 0 to right exit. ඔන්න exit වුණා. ඊට පස්සේ අපි මෙයාගෙත් තියෙන network ටික ගන්න ඕනේ. මෙයාට connect වෙලා තියෙන network මොනවාද? يعني router එකට directly connect වෙලා තියෙනවා. 10 dot මගුලේ ඉන්නවා මෙතන. ඊට පස්සේ මෙයා ඉන්නවා connect වෙලා. ඊට පස්සේ මෙයාත් ඉන්නවා connect වෙලා. ඒ තුන් දෙනා තමයි යාගේ ඉන්නේ. අපි ඒ ටික configure කරමු. අපි යන් router OSPF මෙයා දෙවෙනි router එක නේ 2 කියලා දාමු. router ID එකක් දාමු 2.2.2.2. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? networks ටික දෙන්න. network 10.10.10.0 0.0.0.3 wildcard bit එක area 0. ඊට පස්සේ ඊළඟ network එකට 192.168.30.0.255 අනේ 0.0.0.255 area 0. මෙන්න මේක තමයි එපා වෙන්නේ. අපේ නේබර් කනෙක්ට් වුණා කියලා සතුටුදායක ආරංචියක් ආවා. ඒ වුණාට මේක පාටම අර කමාන්ඩ් එක යට යනවා. මහා වාතයක් ඒ වුණාට. අවුලන්නේ. වැඩේ සාර්ථක ගැන සතුටු වෙමු. ඊට පස්සේ නා 192.168.30 නැතුව 40.0. ඔන්න අපේ වැඩේ ඉවරයි. ඔච්චරයි OSPF වල configure කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. ඔයාගේ router එක ළඟ ඉන්න dial ටික ගාවට ගියා network ටික දැම්ම. හරිනේ. හරි. අපි දැන් පැකට් එකක් යවලා බලමු මෙයාගේ ඉඳන් මෙයාට. යන්න ඕනේ අනිවාර්යයෙන්. successful කෙලින්ම. දැන් මෙයාගේ ඉඳන් මෙයාට එකක් දාලා බලන්න. in progress ඔක fail වෙනවා. ඊළඟ එක බලමු pass වෙන්න ඕනේ. successful. අපි මෙයාගේ බලමු කොහොමද යන path එක කියලා. tracert 192.168 අරගේ IP එක වෙන්න ඕනේ 30.2. ඔන්න යන path එක. පළවෙනිට යනවා 192.168.10.1. එහෙනම් මෙයා ගාවට යනවා. then එයා කොහටද ගිහිල්ලා තිබ්බේ? 10.2 ගාවට. 10.2 කියන්නේ මෙයා. මේ ඉන්නේ 10.2. ඊට පස්සේ එයා කෙලින්ම අපේ destination එකට ගියා තිනවා 30.2. ඒ කියන්නේ මෙයා ගාවට ගිහිල්ලා තින අපර.
හරි ඔන්න ඔහොම තමයි OSPF configure කරන්නේ. හැබැයි අපි ටිකක් ලොකු network එකකින් OSPF configure කරන විදිය කොහොමද කියලා බලාගමුද? නැත්තම් මේකටම මේ තව router එකක් add කරමු. එතකොට කොහොමද OSPF configure වෙන්නේ ඒකෙදි? يعني අපි being advanced يعني අපි advance වෙන්න අපේ මොලේ පොඩ්ඩක් වැය කරනවා ඊළඟ දවස් වෙද්දී අපිට ඒක මතක කියලා කිව්වට එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවට අපි try එකක් දෙමු. මෙතෙන්ට ඊළඟ router එක දැම්මා. switch දෙකකුයි මේකකුයි දාගමු. switch දෙක switch දෙකටනේ නෑනේ routers වලට 2960යි තව 2960ක් දාගමු. අද මෙයාව delete කරමු. හරි ස්විච් දෙක ඔයාලට පේන්නේ නැතුවත් ඇති මේක නිල් කුරුමිට්ටෝ කියලා තියෙනනේ ෆිල්ම් එක. අන්න ඒක බලලා තමයි මම මෙහෙම කනෙක්ට් කරන්න පුරුදු වුනේ. 0/1 මෙයා 0/1 එකෙන් 0/2 එකට ඊට මෙතෙන්ට දාගමු. නෙමෙයි මෙව නෙමෙයි මේක ඊට පස්සේ ෆාස්ට් කනෙක්ට් කරමු ඔක්කොම ටික. හරි ඊට පස්සේ දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති දැන් මේ දෙන්න කොහොමද කනෙක්ට් කරගන්නේ? මුන්ගේ පෝට් නැහැ මේ. පෝට් එකක්වත් නැහැ. මේ තියෙන මේක පාවිච්චි කරනවා මේක පාවිච්චි කරනවා මේක පාවිච්චි කරනවා. හැබැයි ඔයාලට තියෙනවා දැන් රවුටර්ස් දෙකක් එකට කනෙක්ට් වෙද්දී ඔයාලට තියෙනවා මේ මෙහෙම පෝට් එක. මේක තමයි අපි පාවිච්චි කරන්නේ. මේ කැල්ල ඇදලා දාන්න පළවෙනිට මේ රවුටර් එක ඔෆ් කරලා දැන් ඕන් කරන්න. මෙයා ගාවටත් ගියා. අපි do right කරන්නේ. නැත්නම් ඔක අමතක වෙනවට. ඔෆ් කරන්න මේක ගත්තා. දැන් මැදලා ඊට පස්සේ ඕන් කරනවා. මෙයාගෙත් ඒ වැඩේම කරන්න ඕනේ. ඔයා routers connect කරද්දී මේක අනිවාර්යෙන් මේ ක්‍රමේ පාවිච්චි කරන්න. මොකද මේ DCE DTE කිය කේබල් එකකින් තමයි අපි connect වෙන්නේ. ඒක ගොඩක් ස්පීඩ් නෑ. DCE පාවිච්චි කරන එකේ clock එකක් තියෙනවා. මේ ඒ connection එක ගොඩක් ස්පීඩ් නෑ. but يعني reliability එක ගොඩක් වැඩි. reliability අමාරුයි මම වචනෙත් කිව්වේ. අවුලක් නෑ. anyway අපි මේ scene එක පැහැදිලි කරගන්න එක මනින්නේ. කහ කොළ. කහ කොළ. අන්න කහ කොළ නෙමෙයි. කොළ අන්න. සුද්දා කොළ පාට දැම්ම. මෙයාගෙත් අපි පළවෙනියටම මේ DCE DT කනෙක්ට් කරගමු. මෙයා 0/0 එකට කනෙක්ට් වෙලා 0/0 කනෙක්ට් වුණා 0/1 එක මෙයාගේ 0/1 එකට කනෙක්ට් වුණා. ඊට පස්සේ අපි දාගමු මේ නම් ටිකක් මෙයාට දාමු 20.20.0/30 මේ කියන්නේ මේ point to point connection වලට /30 වලින් ඉවර වෙනවා තමයි අපි සාමාන්‍යයෙන් දාන්නේ. /30 වනුත් දාන්න පුළුවන්ද කොහෙද? ඒ වුණාට මේ අපි /30 දාන්නේ ගොඩක් මෙවුවා ඉතුරු නැත් 31 එකෙත් ගොඩක් ඉතුරු ඊට වඩා. ඒ වුණාට මේක දැම්ම කියලා ලොකු හානියක් නැහැ. අපි ඒක නිසා ඒක දාමු. 30 වලින් තමයි අපි රන් ඉන්නේ ස්ලෑෂ් හරිනේ. හරි. අපි පළවෙනිට මේ පෝට් එක ඕන් කරගෙන ඉමු. මෙයාගේ පළවෙනිට හදාගෙන ඉමු ඔක්කොම ටික. මෙයාට දෙමු 192.168 30 ගියා 40 ගියා 50 60 මෙයාට 60.0/24 මෙයාට දෙමු 192.168 50.0/24 හරි. එයාලට DHCP හදලා scene එකට බයමු. nope enable conft int gig 0/1 ana 0/2 yanko no shut IP address එක තමයි 192.168 මෙයාට දුන්නේ 60.0 නෙවෙයි 60.1 255.255.255.25 නෙවෙයි 0 exit as a interface gig 0/1 no shut IP address එක 50.1 ඊට පස්සේ අපි යන් IP DHCP pool .50 default route එක 192.168.50.1 network එක 192.168.50.0 exit හුස්ම ගන්න 60 හරි default route එක
60.1 network එක 60.0 exit to right ඔන්න හරි ඩචස් අපේ වෙනවද කියලා බලමු DHCP 50.0 50.2 ආවනේ හරි යටත් ආවා මෙයාට එනවද බලමු DHCP නෑ හරි ආවා මෙයාටත් එනවා මෙයාට දැන් DHCP එන්න ඕනේ හරි දැන් මෙයාගේ DHCP හදන්න කලින් මේ මෙව්වා දෙකත් පෝට් දෙකටත් assign කරගෙන ඉමු මෙව්වා 0/1 එකයි 0/2 එකයි 001 හරි අපි යන්නේ කොහමද int sc interface serial 0/0/0 no shut දෙන්න ඊට පස්සේ IP address එක තමයි 20.20.20.1 255.255.255.252 හරි exit කරමු ඊට පස්සේ interface serial 0/0/1 ඊට පස්සේ මෙයාගේ IP address එක තමයි 30.30.30.1 sorry 255.255.255.252 මොකක්ද උනේ හරි exit do right අන්න ඒක හරි ඊට පස්සේ අපි no shut දුන්නද no shut තියන හරි no shut දුන්නා ඊට පස්සේ අපි මෙයාගේ පැත්තට ගිහිල්ලා මෙයා කනෙක්ට් උනේ 00 වලින් එයාටත් මේක දීලෙමු conft int gig නෙමේ sc 0/0/0 no shut IP address එක මොකද්ද 20.20.20.2 255.255.255.252 no shut දුන්න exit do right හරි මෙයාට ගියා enable conft int gig නෙමේ sc 0/0/1 no shut IP address එක 30.30.30.2 ඊට පස්සේ අපේ subnet mask එක 255.255.255.252 no shut දුන්නා no shut කියලා exit වුණා do right දුන්නා හරි දැන් අපි routers දෙක මේ දෙකටත් assign කරා මේකටත් assign කරා මේ උඩට නිකන් ගියාම ඔයාලට බලාගත්ත හැකි තියෙන IP address ටික assign කරපු port වලට මේ තියෙන්නේ හරි දැන් මෙයාලගේ අපි OSPF හදන්නනේ තියෙන්නේ ඒ වුණාට දැන් මෙයාලට අලුතෙන් network එකක් set වෙලා ඉන්නවා මේ මෙයා එතකොට අපි එයාවත් මෙයාගේ OSPF එකට add කරන්න ඕනේ නැත්නම් ඌ දන්නේ නැහැනේ මේ මෙහෙම network එකකුත් මට connect වෙලා නැහැ මූ කිව්වගේම සුද්ද මේ router එකක් තියෙනවා මේ මෙහෙම IP එකකින් පොඩ්ඩක් උඹට පුළුවන් talk කරන්න කියලා කියනවා එතකොට හදිස්සියෙන් මේ පාත් එක තිබ්බේ නැත්තම් මූ ගිහිල්ලා මුගෙන් අහලා මෙතනින් තමයි මෙතෙන්ට යන්න ඕනේ. එතකොට මූ දන්නේ නැත්තම් මෙහෙම එකක් ඉන්නවා කියලා මූ කියන්නේ මේ රවුට් එක මූ ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. එතකොට දැන් අපි මෙයාගේ OSPF අප්ඩේට් කරමු. කොහොමද? මෙයාගේ තිබ්බේ රවුටර් OSPF 1 නේ. අපිට පුළුවන් network එක අලුතෙන් add වෙච්ච එක දාන්න network එක 20.20.20.0 wildcard bit එක මතකයිනේ area 0252 එකකින් ඉවරන එක 03 වෙන්නේ අන්තිමට 0.0.0.3 තමයි අන්තිමට එන්නේ /30 එකට හරිනේ හරි මේක විතරක් දැම්මොත් ඇද්ද ඇති මොකද exit මම පෙන්නන්න exit show router ROU OSPF නෑ show router OSPF නෙමෙයි show IPO නෑ show MAC policy show OSPF ද මතක නෑ show OSPF show IP OSPF question mark yeah
show IP OSPF ඔච්චරයි ගන්න තියෙන්නේ. එතකොට ඔයාලට පෙන්නනවා මෙතන show router OSPF නෑ show IP OSPF ද brief ද කොහෙද නෑ show run දාමු කියලා මට මතක නෑ හරියට මම ඒ command එක දාන්නම් මේක යටින් මේ තියෙන්නේ DHCP pool අරකයි මේකයි network මේ තියෙන router OSPF1 route ID blah 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 log agency changes මේ තියෙන network තියෙනවා මේක තියෙනවා 192.10.1 මෙයා ඊට පස්සේ 20.0 මෙයා ඉන්නවා ඊට පස්සේ 10.0 මෙයා ඉන්නවා මේ පැත්තට යන එක ඒක අලුත් එකනක් ඉන්නවා මෙතන හරිද show router OSPF show IP OSPF මට මෙහෙම තමයි මතක question mark එකක් දීලා neighbor කියලා ගමු හරි neighbor කියන්නේ අපේ එහා පැත්තේ ඉන්න එකන දැනට මෙයා විතර අපිට hello packet එව්වේ එතකොට මේ මෙහෙම දානවා එයාගේ session ID එකයි interface එකයි ඔය ඔක්කොම ටික දානවා හරි show IP OSPF broader routers database කියලා ගමු අන්න link ID 10.10.10 ඉන්නවා ඔය අපිට connect වෙලා ඉන්න කට්ටිය අරක මම හරියට තව ටිකකින් හොයලා දාන්න හරි මෙයාටත් දැන් එතකොට මෙයාට ඇඩ් කරන්න ඕනේ කවුද මෙයා අලුතෙන් ඇවිල්ලා ඉන්නේ මෙයාට 30.30.30.1 එතකොට දැන් router OSPF 2 network එක 30.30.30.0 area 0 හැබැයි මතක තියාගන්න අපි මේ කලින් හදපු OSPF මේකම ගහන්න ඕනේ session ID එකම session ID එක නෙමෙයි මේ process ID එක අපි මෙතන කලින් ගහුවේ process ID එක මතකනේ මෙතන දැම්මා අපි නෑ ඒව ටික මැකලාද කොහෙද command ටික අපි කලින් process ID එකක් දැම්මනේ 3 කියලා 2 කියලා router ඒකම දාන්න ඕනේ හරි exit අපි මෙතන හදමු router OSPF මෙයාට දෙමු 3 කියලා router ID එක දෙමු 3.3.3.3 ඊට පස්සේ මෙයාට කනෙක්ට් වෙලා ඉන්න network ටික දාගෙන යන්න ඕනේ. network පළවෙනි එක දාමු 10.20.20.20.0 0.0.0.3 area 0 ඊට පස්සේ අනිත් එක්කන ඉන්නවා 30.30.30.3 30.30.30.0 අන්න ඉතින් ඔන්න ඕක තමයි එපා වෙන්නේ. හරි ඊට පස්සේ අනිත් එක්කන ඉන්නවා network එක 192.168 දැන් අනිත් නේබරට රීච් වුණා මේකත් මැකිලා යනවා අන්න හරිනේ 168 ඕක තමයි තරහ යන්නේ 50.0.0.0.255 area 0 හරි බලමු හරි ඊට පස්සේ 60 ඉන්නවා කොටින්ම කිව්වොත් අපේ neighborsලා ඒ කියන්නේ අපේ router එකට connect වෙලා ඉන්න network හතරම දැන් මෙයාට add කරා අපි OSPF එකට exit to right මේ තියෙන මේ සතුටුදායකද packet invalid mismatch මොකක්ද එකක් තියෙනවා received packet mismatch ID from backbone must be virtual link not found 1.0 මේ මේකෙන් ඉන්නේ මෙයාගේ IP එක මොකද්ද 190.30.30.30.1 හරි /30 මෙයාගේ මොකද්ද 30.30.30.2 හරි එතකොට mismatch එකක් එන්නේ මොකක් වෙලාද OSPF error CV invalid packet mismatch අපි බලමු exit වෙලා show run 20.20.20.0 තියෙනවා මෙයා ඉන්නවා මේ වැරදිච්ච කෙනෙක් දාලා තියෙන අපි එයා අවුලක් වෙන්න බෑ මෙයා තමයි අපි බලන්න ඕනේ මෙයාගේ හරි අවුලක් තියෙන්නේ do show run 30.30.30.0 3
මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ? මෙයාලා කියන්නේ received invalid packet mismatch area id. area id එකේ මොකක් හරි අපි area 3 දාලානේ මෙතන. ඒකයි sorry. ඔන්න ඉතින් වෙන දෙයක් හිතන්න conft router ඔන්න ඒක තමයි එපා වෙන්නේ. router ospf 3 මොකද්ද මෙයාගේ මේක 30. මෙයා no කියලා දාන්න ඕනේ. මෙයා මෙහෙම එකක් නෑනේ. no paste හරි. ඊට ආයෙ එකක් දාමු no. හරි enter. ඊට ආයෙ network එක පටන් ගමු. area 0 එන්න ඕනේ. 30.30.30. හරි. exit to right. අපිට පොඩි වැරදීම් සිද්ධ වෙනවා. එතකොට අර මේ වෙලාවේදී මට ගුරුන්ටත් අකුරු වරදී කිව්වට මං ගුරුවරයෙක් තරම් වැඩක් නෙමෙයි. එතකොට මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? හරි invalid packet එක දැන් හරියන්න ඕනේ. මෙයාටත් දාන්න 3 එක. router ospf 3 no network 20.20.20.0 area 3 හරි මම එකක් නැහැ. එතකොට area 0 කියලා එකක් තියෙන්න ඕනේ. හරිනේ. area 0 කියලා එකක් තියෙන්න ඕනේ. හරි. do right. ඒ කියන්නේ මේක හැම එකම සමාන වෙන්න ඕනේ. මොකද්ද ඒකට කියන්නේ? එන්න අපි යන් do show run. run නෙමෙයි do show run. මේ area 3 එන්න බෑ. හරිනේ. අයියෝ මේකේ 3 දාලා ආයේ. sorry. router ospf 3 no ඊට පස්සේ network එක 0 වෙන එකක් තියෙනවා. හරි. do right exit do right. අන්න ඔහමයි එන්න ඕනේ. do show run. හරි. දැන් බලමු ospf හරි. ඔය තියෙන්නේ 000. ඔයාලට එන්න ඕනේ මේක තමයි healthy message එක. දැන් මම run කරපුවා ටිකක් වෙලා hello packet ඇවිල්ලා තියෙන්න ඕනේ. hello packet ආවේ නැහැ. ඕනේ නැහැ. හරි. දැන් අපි බලමු pin කරලා මෙයාගේ ඉඳන් මෙයාට. failed. ආයෙ බාර pin කරමු. in progress failed. ආයෙ බාර pin කරමු. successful වැඩේ ගොඩ. ඊට පස්සේ මෙයාට pin කරලා බලමු. in progress failed. in progress successful අන්න වැඩේ ගොඩ. දැන් අපි OSPF හදලා ඉවරයි. දැන් හිතන්න හදිස්සියවත් මේ රවුටර් එක ඩවුන් වුණා කියලා හිතලා බෑනේ. මේ පෝට් එක නැති වුණොත් මෙයාලා මේ හරින් මේ පැත්තෙන් යන්නේ. අපිට තාම මොකද්ද මෙතන කරන්න තියෙන්නේ? OSPF ඔච්චරයි කන්ෆිගර් කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ. සරලම ඔයා රවුටර් එකට ගියා. router OSPF කියලා process ID එකක් දුන්නා. ඒ ID එකට පස්සේ ඔයා session route ID එකක් දීලා ඔයාගේ router එක වටේ තියෙන network ටික දෙන්න ඕනේ wild card bit එකත් එක්ක. ඊට පස්සේ අර මොකද්ද process ID එක කියලා තියෙන අර 0. අන්තිමට දාන්නේ මේ මෙතන එකක් area 0 කියලා. ඔන්න ඕක එකම සමාන වෙන්න ඕනේ network එකේම. දැන් අර අපි අතින් වෙච්ච දේත් එක්ක අපි පිස්සුවක් නැටුවනේ මම පිස්සුවක් නැටුවා මේ 3 දාලා වැරදිලා. එතකොට එන් මේ වගේ දෙයක් කරන්න එපා. do right. හරි ඔච්චර. මොම තමයි OSPF හදන්නේ. දැන් අපි ඊළඟ වීඩියෝ එකට සෙට් වෙමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකද්ද? බලමු.
port security configure කරන විදිය ගැන. හරි. පළවෙනිට මොකද්ද port security කියන්නේ? මෙහෙමයි. ඔයා හිතන්න switch එකක් තියෙනවා. switch එකට තමයි ඔයාලගේ network එක කියන්නේ ඔයාගේ university එකේ හරි organization එකේ හරි කට්ටිය ethernet port එකකින් හරි මොකකින් හරි cable එකකින් connect වෙලා internet යන්න. يعني internet එක වෙනම තියෙනවා. ඒ වුණාට network එකේ ඔයාලට access වෙන්නේ මොකද්ද? switch එක. එතකොට දැන් හිතන්න ඔයාට දීලා තියෙනවා ඔයාගේ organization එකෙන් computer එකක් ethernet port එකක් ගහලා තිනවා internet access සඳහා. එතකොට ඔයා මොකද්ද කරන්නේ? ඔයාගේ ගෙදර තියෙන laptop එක උස්සගෙන යනවා film ටිකක් බා ගන්න ඕනේ කියලා. අර port එකට connect කරලා film දාගන්න හදද්දි දාන්න බෑ. port එක down වෙනවා. හේතුව මොකද්ද? අපි කියලා තියෙනවා මේ port එකට උපරිම තියාගන්න පුළුවන් assign කරගන්න පුළුවන් එක MAC address එකයි. නැත්තම් මේ ඊට වඩා MAC address આવොත් එයා block කරන්න. ඒ කියන්නේ ඔයාට ඒගොල්ලෝ chance එකක් දෙනවා එක network يعني එක device එකක් විතරක් connect කරගන්න පුළුවන්. ඊට වඩා connect කරොත් ඒ port එකෙන් data යවා ගන්න බෑ. හේතුව හිතන්න malicious ID එකක් තියෙන dial එකක් ඔයාගේ network එකට connect වෙනවා. කියන්නේ computer එකේ තියෙන ethernet port එක ගලවලා ඔයාගේ phone මේ lap එකෙන් හරි මොකක් හරි device එකකින් network එකට connect වෙලා එයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. සමහරට DHCP snooping ඔය වගේ විවිධාකාර malicious දේවල් කරන්න පුළුවන් මිනිස්සුන්ට. ඒක නවත්තන්න තමයි අපි ඔය කරන්නේ. ඒකට සමහරක් companies වල නෑ අපේ campus එකත් මම හිතන්නේ port security හදලා නෑ. නේ laptop එකෙන් connect වෙලා ඕන දෙයක් ගත්ත හැකි. ඒ වුණාට අපි best practices විදියට ඔය දේ කරන එක හොඳයි. කොහොමද ඒක කරන්නේ කියලා අපි බලමු මේ වීඩියෝ එකෙන්. හරි. අපි පළවෙනි network එකක් හදාගනිමුකෝ. computers දෙකයි. ඊට පස්සේ switch එකක් ගමු. හරි. මෙයා switch එකක්. ඊට පස්සේ router එකක් ගමු. router එකක්. හරි. ඊට පස්සේ මේ ටික ඉක්මනට connect කරගමු. මෙයා මෙතෙන්ට connect වුණා. මෙයා මෙතෙන්ට connect වුණා. ඊට පස්සේ මෙයා 0/1 එකෙන් 0/1 එකට connect වුණා. මෙයා record වෙනවද කියලා බලමු. හරි. මා record වෙනවා. nice. ඊට පස්සේ 0/1 අපි යන් 0/1 එකට no enable conft int gig 0/1 no shut අපි IP address එකක් දෙමු. IP address 192.168.10.125.255.255.0 exit IP DHCP pool එකක් හදමු. pool test purpose එකට හදන්නේ default route එක 192.168.10.1 network එක 192.168.10.255.255.255.250 exit අපි do right කරලා මෙතන network address එකක් දාගමු 192.168.10.0 හරි අපි DHCP හදාගත්තා. අපි DHCP අරන් බලමු පළවෙනිට. DHCP requesting an IP address වැඩ මෙයාට ගිහිල්ලා DHCP ගත්තා. හරි. දැන් අපි යම් port security configure කරන්න. අපි switch port එකේ තමයි port security configure කරන්නේ. මෙහෙම. ඔයා ගියා enable conft මේකේ ඔයා පළවෙනිටම switch port එකක් يعني අපි පළවෙනිම configuration එක කරන් try එකක් දෙමුකෝ. interface කියන්නේ ඔයාලට පුළුවන් එක port එකකටද port keep එකකටද මේක වෙන්නේ කියලා කියන්න. අපි යන් එක interface එකට. interface fast ethernet 0/1 කියමුකෝ. no shut කරන්න ඕනේ නැහැ. කොහොමද shut down නැහැ. අපි කියමු switch port security enter එක ගහපුවම මේ මෙහෙම එකක් කියනවා. command rejected. The reason is fast ethernet 0/1 is dynamic port. normally අපි device එක ගත්ත ගමන් initially ඔක්කොම ports එයා dynamic port විදිහට තමයි තියාගෙන ඉන්නේ. අපි ඔය port එක access port එකක් කරොත් තමයි අපිට ඒකට port security add කරන්න පුළුවන්. හරියන අපි port security add කරන්න කලින් dynamic port එකක් නෙමෙයි access port එකක් කරමු. switch port access
switch port mode access දාන්න ඕනේ mode access කියලා දැම්මා enter කරා ඊට පස්සේ switch port security ගියා switch port security question mark එකක් දාපුවාම අපි පළවෙනිටම කියමු MAC addresses question mark එකක් දාපුවාම ඔයාලට තියෙනවා two options පළවෙනි එක ඔයාලට ලියන්න පුළුවන් MAC address එක ඔය මගුල ලියනවා කියන්නේ එන යුද්ධ 48 bit කියන්නේ කීයද 8 6ක් තියෙනවා වාතයන් bytes 8 6ක් තියෙනවා එතකොට 8 එන ගොඩක් ලියන්න ඕනේ ඒ කියන්නේ අර 1 2 3 4 කියලා ඒක එතකොට අමාරුයි අපි යන් sticky වල ඒ කියන්නේ sticky වල වෙන්නේ මෙහෙමයි ඔයා කම්පියුටර් එකට කනෙක්ට් කරපු ගමන් ඩිවයිස් එකක් එයාගේ තියෙන IP address එක මෙයා අලවා ගන්නවා sticky කියන්නේ ඇලවෙනවා කියන්නේ සරලව එයාගේ තියෙන MAC address එක මෙයා ගන්නවා ඒ අරගෙන එයා ටේබල් එකට දාගන්නවා හරි සුද්ද මේ මෙහෙමයි ඔයා තමයි මගේ පළවෙනි MAC address එක මේ අර ප්‍රථම ප්‍රේමය වගේ ප්‍රථම ප්‍රේමය හරිනේ වචන switch port security ඊළඟ අපි command එක තමයි maximum අපි කීයක් වැඩිපුරම යන්න දෙනවද අපි දෙමු දෙකක් කියලා හරි switch port security question mark අපි දෙමු violation වලට යන්නේ දැන් තුන්වෙනි එක violation මොනවද අපි කරන්නේ අපි shut down කරමු කෙලින්ම කෙලවලම දාමු කවුරු හරි port දෙකට වඩා කියන්නේ device දෙකකට වඩා connect වුණොත් ඌ done and dusted ඒ කියන්නේ port එක off වෙනවා shut down do right තව තියෙනවා මේ restrict කරනවා protect කරනවා blah 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 ඒක ඔයාලා ටෙස්ට් කරලා බලන්න එතකොට ඔයාලට complete idea එක මොකක්ද වෙන්නේ කියලා හරි මෙයා 0/1ද හරි දැන් අපි පළවෙනිට run කරලා බලමු මේක කොහොමද exit show port security question mark interfaces interface fast ethernet 0/1 හරි port security disabled මොකද හේතුව අපි යන් interface එකට int නෙමෙයි sorry conft int fa 0/1 switch port security enter කියලා දැම්මා question mark එකක් switch port security අපි ඔක්කොම කරලා තියෙන්නේ අයි මෙයා පෙන්වන්නේ නැත්te and then exit switch port show port security question mark හරි මේ වෙනන්නේ ඉස්සෙල්ලා අපි අර access port එකක් කරාට පස්සේ අපිට එක දෙයක් අමතක වුණා මේක ගහන්න ඕනේ access port එකක් කරාට පස්සේ switch port security කියලා හරි දැනට මේගොල්ලෝ කියනවා current addresses 0 security violation 0 security action shutdown හරි දැන් අපි මෙයාට DHCP off කරලා DHCP on කරමු හරි දැන් මෙයා ගාවට ගියා හරි current addresses එකක් වුණා. ඒ කියන්නේ මෙයාගේ MAC address එක මෙයා ලියාගත්තා. අලව ගත්තා. තව devices දෙකක් ගමු. දැන් මෙයාව ආයෙ පාරක් හයි කරමු මෙයාට. ටිකක් run කරා වේගෙන්. ඊට මෙයාට IP address එකක් ගමු. එතකොට මෙයා 2 වෙන්න ඕනේ. ඔන්න උඩට ගියා. ඔන්න 2 වුණා. current address ගන්න. අපි ඊළඟ එක connect කරපු ගමන් මෙයා off වෙන්න ඕනේ. බලමු. DHCP ඉල්ලපු ගමන් off වේද කියලා. off වෙන්න කියලා fingers crossed අපි ප්‍රාර්ථනා කරමු. අන්න off වුණා. ඒ කියන්නේ මොකද්ද? ඕන් දැන් මෙයා ගාවට ගියාම මේ තියෙන්නේ violation count එකක් වෙලා තියෙනවා. 0 මෙතන 2යි මොකද ඊට වඩා count වෙන්නේ නැහැ. දෙකට වඩා වැඩි වෙනකන් off වෙනවා. මේ 0 violation count එක මෙතන 1 වුණා. shut down වුණා. හරි. දැන් අපි ඔය port එක ආය on කරගන්න ඕන. conft int fs fast ethernet 0/1 no shutdown का no shut කරන්න shutdown no shutdown exit ඊට පස්සේ අපිට තව දෙයක් කරන්න පුළුවන් මෙහෙම දැන් ඔයා හිතන්න ඔයාට range එකක්ම තියෙනවා devices range එකක් තියෙනවා ඒ devices ඔක්කොටම switch port security දෙන්න ඕනේ
හිතන්න අපි ඒවා ටික තියෙන්නේ 0/1 ඉඳන් කීයට යනකන්ද? අපි හිතමු 0/2 ඉඳන් 0/10 යනකම් රේන්ජ් එකකටම ඔයාලට දෙන්න ඕනේ port security enable කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? interface range fast ethernet 0/1 නෙමෙයි 0/2 ඉඳන් 0/ අපි ගමු 0/2 ඉඳන් 12 යනකම් නේ කිව්වේ. පළවෙනිට switch port mode එක access කරන්න ඕනේ. switch port security enter කරා. switch port security මොකද්ද බලන්න කරන්නේ? MAC address ගියා. MAC addresses අපි දාන sticky කියලා enter කරා. ඊට පස්සේ switch port security MAC addresses වලට පස්සේ අපි කරේ මොකද්ද? maximum count එක. maximum අපි දෙමු 1යි කියලා. එකකට වඩා කනෙක්ට් කරගම port එක down වෙන්න හදනවා. ඊට පස්සේ switch port security question mark violation අපි දාන්නේ මොකක්ද? shut down. do right exit. ඔන්න අපි port security හදලා ඉවරයි. අපි යම් මෙයාලට ගිහිල්ලා IPDHCP අරගෙන අපි පළවෙනිට අරක run කරලා බලමු. exit show port security මේ තියෙන ඔක්කොටම දැන් ඕන වෙලා තියෙන්නේ. හරි. මෙයාට ගියා DHCP ඉල්ල ගත්තා. මෙයාට ගියා DHCP ඉල්ල ගමු. මෙයාට ගිහලා DHCP ඉල්ල ගමු. මෙයාට ගිහලා DHCP ඉල්ල ගමු. හරි. මෙයාටත් ගිහලා DHCP ඉල්ල ගමු. ඊට පස්සේ ලැප්ටොප් ටික තියෙනවා. ඔන්න ඔයා හොරෙන් ගේන ලැප්ටොප් 3ක් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා ගියා මෙව DHCP on කරලෙමු මෙතනින්. DHCP on කරා. ඊට පස්සේ මෙයාව කනෙක්ට් කරමු මේකට. රන් කරමු. හරි අන්න ඩවුන්. දැන් මේක ආයෙ රන් කරලා බලමු. show port security මෙයා violation මේ ඔක්කොම count කරලා දෙනවා 1 මේ ටික count කරේ නැහැ මොකද අපි ඒවට device connect කරලා නැහැනේ. එතකොට එකක් shut down වුණා. අර හොරෙන් එක ෆිල්ම් එකක් දාගන්න ගිහලා එතකොට ඔයා හිතනවා මේ සමහර මේ port එක අවුලක් වෙන්න ඇති කියලා. and normally අපේ DHCP on වෙලා තියෙන laptop වල ඔයා හිතනවා මේක පොඩ්ඩක් සමහරට මොකක් හරි අවුලක් වෙන්න ඇති කියලා තව device එකකට ගිහලා ඔයාගේ අනිත් laptop එකට high කරලා බලනවා. ඊට තව laptop එකකට high කරලා බලනවා. කොහොම හරි හරියද කියලා. අද ඔයා ටිකක් වෙලාදී තේරුම් ගන්නවා වැඩේ හරියන්නේ නැහැ. මුන් port security කියන එකක් දාලා තියෙන්නේ. ඔයාට වැඩේ අසාර්ථකයි. එතකොට ඔයා admin කාට ගිහලා සුද්දා මේ මෙහෙමයි මං connect වෙන්න හැදුවා මේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා කියනවා. අර ඇඩ්මින් දන්නවා මේ තනි බොරුව කරන්න කියලා මට පොරටත් කරන්න දෙන්න යුද්ධ කරන්න. ඔය නා හරි අවුලක් නැහැ මං මේ වැඩේ ඉවර කරලා දෙන්නම් කියලා වැඩේ ක්ලෝස් වෙනවා. හරි ඔච්චරයි port security කතාව. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඊළඟට අපි කතා කරන්නේ මොකද්ද? ACL configurations ගැන. හරි. ඉතින් අලුත් වීඩියෝ එකකට ඔයාලව සෙට් කරගන්නවා අපි. ඒ කියන්නේ ආසාදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ access control list ගැන. මොකද්ද access control list එකක් කියන්නේ බලන්න. ACL එකක් කියන්නේ access control list එක. ඕක ඇතුලේ තියෙනවා ACEs. මොකද්ද ACE කියන්නේ? ACE කියන්නේ සරලවම access control entries. ඒ කියන්නේ නිකන් නීති වගේ. ඔයා හිතන්න access control list එක කියන්නේ නීති පද්ධතිය ACE එකක්. ඒ කියන්නේ access control entry එකක් කියන්නේ නීති එක නීති. ඒ කියන්නේ දැන් හිතන්න network එක ඔයා පොලිසිය දාන්න ඕනේ. කියන්නේ ඇත්ත ලෝකේ පොලිසිය වගේ පොලිසිය ඇඩ් කරනවා. මෙයාලා කියනවා මේ router එකෙන් නැත්නම් මේ computer එකෙන් data ටිකක් එළියට එනවා නම් මෙතන port එකෙන් check කරනවා. යා check point එකක් වගේ. මූ නිකන් අර මේ මූ එන්නේ දකුණෙන් නම් මූව කපලා දානවා. ඔය වගේ. නැත්තම් හිතන්න අපේ තව එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් කියමුකෝ. ඒක කියන්නේ මෙයා එන්නේ කළුතරින් නැත්තම් මෙයා එන්නේ නුවරින් නම් මෙයාව මෙතනින් එහාට යන්න දෙන්න බෑ. මූ වැඩක් නැහැ. මූව කපලා දාන්න ඕනේ. තව එකක් තියෙනවා. ඒකේ කියනවා මෙයා නුවරින් නම් එන්නේ මෙයා අඩි 7කට වඩා උසයි නම් මෙයාට යන්න දෙනවා.
ඒ කියන්නේ එයා ඇවිල්ලා චෙක් කරනවා මොකද්ද මෙයාගේ ස්පෙસિෆිකේෂන් එක කියලා. ස්ටෑන්ඩඩ් එකේ වෙන්නේ කෙලින්ම හොස්ට් එක බැලුවා. ඒ කියන්නේ එන එක නා බැලුවා. අර පටන් ගන්න නුවරින් ආවා. ඌව කපලා දැම්ම. ඒ වගේ. එක්ස්ටෙන්ඩඩ් එකේ කියලා තියෙනවා. එක්ස්ටෙන්ඩඩ් කියලා තියෙනවා. ඒකේ කරන්නේ අර පොර ආවතන බලලා යන්නේ කොහටද කියලාත් බලලා ඊට පස්සේ එයා යන ප්‍රොටෝකෝල් එකක් බලන්න. එයා යන්නේ මොකෙන්ද? බයික් එකෙන්ද කාර් එකෙන්ද? ඊපස්සේ කාර් එක ඇතුලේ ඉන්න කට්ටියත් බලලා තමයි අනිත් එක එක්ස්ටෙන්ඩඩ් එක. අර පළවෙනි එක නිකන් අර එන ගතානුගත. ඒ වුණාට ඌ ලේසි කන්ෆිගර් කරන්න. අපි කන්ෆිගර් කරන විදිය බලමු. එනනම් මම බණ කිව්වා වගේ සීන් එකක් තියෙනවා. ඒවන්ට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක හිතනවා. බලමු. පළවෙනිට 9060ක් ගත්තා. ඩිවයිස් එකත් කනෙක්ට් කරමු. 2911 එකක්. ඊට පස්සේ දෙමු මේකක්. 192.168 100.1 මේ 100.0/24 අපි මේකට ටිකක් ලොකු නෙට්වර්ක් එකක් හදා ගන්න ඕනේ සුද්දා. නැත්තම් මේක අපිට අමාරු වෙනවා. ඒ කියන්නේ මේ කන්ෆිගර් කරන්න. මෙයාව හැදුවා මෙයාලා ළඟ තියාගත්තාම වැඩේ ලේසියිනේ. මෙයා මෙතනට තියමු. හරි. ඊළඟ නෙට්වර්ක් එක අතදාගමු. නෙට්වර්ක් එක ටිකක් ලොකුවට හදමු. එතකොට අපිට මේක තේරුම් ගන්න ලේසි. 2911 තුනයි. ලැප්ටොප් මෙතෙන්ටත් දෙකක් දාමු. මෙතෙන්ටත් දෙකක් දාමු. මම මේ කන්ෆිගරේෂන්ස් ටික මම මේකක් දාන්න. ඔයාලා එතකොට ස්පීඩ් කරලා බලාගත්ත හැකි වැඩේ. ඔයාලට ඕන ටික විතර බලා ගන්න පුළුවන් වෙන මම දාන්න. මෙයාට දාමු 192 නෑ මෙතන දාමුකෝ 192.168 200.0/24 මෙයාට දාමු 192.168 224.0/24 හරි මම දාගත්ත තුනක් ඊට පස්සේ මෙයාලා කනෙක්ට් වෙනකොට point to point connection දාගමු 10.10.10.0/30 මෙයාට දාමු 20.20.20.0/30 අපි OSPF උත් මේක හදා ගන්න වෙනවා DHCP හදා ගන්න ඕනේ නැහැ මේවා කනෙක්ට් කරමු මෙයාට තැනික ඊට පස්සේ මෙව කනෙක්ට් කරමු 0/1 එක 0/1 එකට 0/1 එක 0/1 එකට 0/1 එක 0/1 එකට 0/2 එක 0/2 එකට 0/1 එක 0/1 එකට මම කනෙක්ට් කරගත්තා. අපි දැන් මෙයාලව ටර්න් ඔන් කරගමු. config physically ගියා. මෙතනට ගියා. මෙයාට දෙන්න මොකද්ද? 192.168 100.1 හරි 0/1 එක 10.10.10.1 255.255.252 on කරගමු ඊට පස්සේ මෙතෙන්ට ගියා 0/0 sorry 10.10.10.2 AV හරි ඊට පස්සේ 0/1 එක 192.168 200.1 හරි on කරගත්තා 0/2 එක 20.20.20.2 sorry 20.20.20.2 ඊට පස්සේ subnet mask එක 252 වලින් ඉවර වෙන්න ඕනේ on කරගත්තා ඊට පස්සේ මෙතෙන්ට ගියා 0/0 එක නෙමෙයි 0/2 එක 20.20.20.1 enter මෙයාට එන්න ඕනේ V හරි ඔච්චරයි ඊට මේකට දෙන්න ඕනේ 192.168 224.1 මෙයාට එනවා හරි ඔන්න වැඩේ ගොඩ අපි දැන් OSPF ටිකත් හදාගමු සෙනික පටස් exit router OSPF1 network 192
168 100.0 255 0.0.0.255 area 0 ඊට පස්සේ තව එකක් තියෙනවා network 10.10.10.0 area 0 exit to right ඊට පස්සේ මෙයාගේ network එකක් තියෙනවා exit router OSPF2 network මොකද්ද තියෙන්නේ 10.10.10.0 0.0.0.3 area 0 ඊළඟ network එක 20.20.20.0 0.0.0.3 area 0 ඊළඟ තව network එකක් තියෙනවා 192.168 20.200.0 0.0.0.255 area 0 exit to right ඇයි මෙයා කනෙක්ට් වෙන්නේ නැත්තේ මම මේ නේබර් කනෙක්ට් වෙන්න ඕනේ නේ අවලන්නේ බලමුකෝ 0/0/1 හරියට කනෙක්ට් වුණා මෙයාගේ OSPF එක exit router OSPF මෙයා 3 ඊට පස්සේ network තියෙනවා මෙයාගේ 20.20.20.0 0.0.0.3 area 0 ඊට පස්සේ තව තියෙනවා network එකක් 192.168.224.0 0.0.0.255 area 0 exit to right හරි අපි දැන් network හදලා ඉවරයි ඊට පස්සේ මෙයාලට දැන් IP address දෙන්න ඕනේ මෙයාට දෙමු 10 එක 192.168.100.10 මෙයාව copy කරගමු AC V1 හරි මෙයාට දෙන්න ඕනේ 20 හරි මෙයාට 200.10 200.1 AC can go on back V20 මෙයා 200.1 හරි මෙයා 10 එන්න ඕනේ 224 නේ මෙයාගේ 224.10 default gateway එක තමයි 10 එකේ 1 එක ඊට පස්සේ මෙයාගේ තියෙන්න ඕනේ 20 B හරි අපි මේ අංක ටිකක් දාගමු මෙයා 20 වලින් යන්නේ 192 මෙයා 192.168 224.10 මෙයා 192.168 200.20 මෙයා 192.168 200.10 මෙයා 192.168 100.20 මෙයා 192.168 100.10 හරි ඔහොම තියෙනවා දැන් අපි බලමු පින් කරලා මෙයාගේ දැන් මෙයාට in progress fail වෙන්න ඕනේ අපි නෑ පින් කරමුකෝ pin 192.168.200.10 හරි pin වෙනවා pin 192.168.224.10 මෙයා පළවෙනි එක ෆේල් වෙලා ඊටු ටික පාස් වෙන්න ඕනේ time out හරි පාස් වෙනවා nice 20 වත් pin කරගන්න පුළුවන්ද බලමු පළවෙනි එක ෆේල් දෙවෙනි ටික පාස් වෙන්න හරි හරි පළවෙනි එකගේ 20 වට රන් කරලා බලන්න
හරි ඒක පාස්නේ කොහමද හරි දැන් ඒ ටික හරි දැන් අපි අර ස්ටෑන්ඩඩ් එක්ස්ටෙන්ඩඩ් සීන් එකට කතාවට බහිමු පෙන් එක ගමු එපික් පෙන් ඔය තියෙන එපික් පෙන් එක මම ස්පොන්සර් කරලා තියෙන එපික් පෙන් එකෙන් thank you එපික් පෙන් එක හරි එපික් පෙන් එක පැත්තකට දැම්මා ගත්තා මේක ගත්ත කඩුව ගියා සටනට හරි දැන් අපි කිව්වා එක්ස්ටෙන්ඩඩ් නෙමෙයි ස්ටෑන්ඩඩ් එක තමයි පළවෙනිට තේරුම් ගන්න යන්නේ ස්ටෑන්ඩඩ් එකේ අපි සරලම චෙක් කරන්නේ host විතරයි source එක විතරයි check කරගන්න. එතකොට අපි හිතන්න ඔයාට ඕනේ මේ PC0 ඉන්නකෝ මෙයා PC0 කියන PC19 block කරන්න ඕනේ PC24 ව access කරන එක. PC24 කියන මේ network එකම access කරන එක ඔයාලා නැති කරන්න ඕනේ මේ PC19. එතකොට ඔයා එක කරනවා නම් සරලම මේ access list එක කියන්නේ මොකද්ද අපේ extended access list නෙමෙයි standard access list සරලම කරන්නේ කොහෙන්ද එන්නේ කියලා බලනවා කවුද මේ එන්නේ ඌව block කරනවා එච්චරයි කරන්නේ මෙයා එන්නේ කොහෙන්ද එන්නේ නුවරින් නම් ඌව block කරනවා නේ වගේ එතකොට දැන් මෙයාව හිතන්න අපි මේ port එක තමයි assign කරන්නේ මේ access list මෙතන port එකට access කරද්දී මෙතනට apply කරගමුකෝ මේ port එකෙන් අතුලට යද්දී apply කරනවා. ඉන්න අපි තව පොඩි තියරියක් තියෙනවා. දැන් අපි router එකක් ගත්තා ගමු මෙහෙම router එකක්. දැන් ඕකේ තියෙනවා කියලා හිතන්න ports තුනක්. මේ පැත්තෙන් තියෙනවා gig 0/1 එක. අපි හිතමු දොරක් කියලා එක. මේක එක දොරක්. මේක තව දොරක්. මේක තව දොරක්. මේක text ගන්න පුළුවන් හරි. දැන් මේක සල්ලි දෙන්න ඕනේ. හරි. මේක G0/1 එක. 0/1 මෙයා ඉන්න තා පොඩ්ඩක් අඩු ගන්න බලන්න G0/2 මෙයා G0/3 ඔහොම කියලා ගත්ත ගේමුකෝ එතකොට දැන් කවුරු හරි මේ දොර හරහා ඇතුළට එනවා නම් අපි යා කියන්නේ ඉන් වෙනවා ඇතුළට එනවා කියන්නේ ඊට පස්සේ මේක ඇතුළට රින්ග ගන්න එතකොට මෙයා මෙතනින් එළියට යනවා නම් කොහෙන් හරි මේ පැත්තට යනවා කියමුකෝ එයාට අපි කියන්නේ outbound කියලා මෙයා මෙතනින් එළියට යනවා එයා out මෙයා මෙතෙන් එළියට යනවා එයා out හැබැයි තව එකෙක් මෙහෙන් ඇතුළට එනවා නම් මේ පැත්තෙන් එයා in ඒ කියන්නේ එයා inbound කෙනෙක් මෙහෙන් ඇතුළට යනවා එයාත් inbound මෙහෙන් ඇතුළට යනවා එයාත් inbound හැබැයි මේ ඇතුළේ ඉඳන් ඒ කියන්නේ මේ port එකෙන් ඇතුළට රින්ගලා එතනින් ආයෙ එළියට යනවා නම් මෙයා outbound මෙයා inbound හරිනේ තේරුණාද තියෙන්නේ තව එකපාරක් අපි try එක දෙමු පැහැදිලි කරගන්න සම්පූර්ණයෙන් එන්නේ අපහැදිලි ආයත් ඇති අපි ගමු රෝස පාට කැතයි නේද නිකන් නිල් පාට router මේ දොරක් මෙතන තියෙනවා gig 0/1 එක gig 0/2 එක gig 0/3 එක හරි එතකොට දැන් අපි මෙයාව චුට්ටක් මේ pen size එක වැඩි කරගත්තා අපි ගන්නෙ කළු පාට හරි මෙයා ඇතුළට එනවා මෙයා එතකොට කවුද මේ පැත්තෙන් බලපුවම මෙයා inbound කෙනෙක් ඊට පස්සේ මෙයා ඇතුළට ඇවිල්ලා පොඩ්ඩක් කරගිලා මෙයා යනවා මෙහාට එළියට. එතකොට මෙයා මෙතනදී outbound කෙනෙක්. මෙතනදී outbound තමයි මෙයා. හැබැයි මෙහෙන් තව එක්කෙනෙක් එනවා ඇතුළට. මෙයා inbound. එතකොට මෙයා මෙතනින් හරවලා මෙහාට යනවා. මෙතනදී outbound. හරිනේ. ඔන්න ඔය ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අපි මේ access list එකක් apply කරද්දී ඔය inbound outbound කතාව බලනවා. එතකොට දැන් හිතන්න අපි මෙයා block කරන්න කියලා මේ මෙතනින් ඇතුළට එද්දි කිව්වොත් මෙතෙන්ට දාලා inbound එකක් දානවා මේ gig 0/ කො මේක පේන්නේ අවුලන gig 0/1 උතන තියෙන්නේ එයාට inbound එකක් දානවා මෙහෙමයි IP address එක 192.168.100.10 කියලා dial එකක් එනවා නම් block කරපන් කිව්ව ගම මෙතනින් ඇතුළට එද්දී මෙයා block මෙයාට මෙතනින් එහාට connection එකක් නැහැ එතකොට අපිට එන ප්‍රශ්නේ මොනවද සරලම කිව්වොත් එයාට මේ network එක access කරන්නත් බෑ මේ network එක access කරන්නත් බෑ මෙතනින් එළියට යන්න බෑ port එකේ අපි හිතමු එතකොට දැන් මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා standard එකක් නම් එයා අපි apply කරන්නේ close to destination අපේ ගමනාන්තයට ළඟම port එකට තමයි අපි add කරන්නේ දැන් හිතමු දැන් මෙයාගේ data ටික يعني එයාව apply කරන්න ඕනේ මේ network එකට යන්න බැරි කරන්න ඕනේ
එතකොට මෙයාට ළඟම තියෙන්නේ මේ මෙයාගේ මේ port එක gig0/1 ලගේ එළියට යන තැන. මේ මෙතනින් එළියට යන ළඟම port එක කියන්නේ ළඟම තැන. අපි එතෙන්ට තමයි යාව apply කරන්නේ. අපි හදමු එහෙනම් access list එක. සරලව මෙහෙම. access list අපිට පුළුවන් අංකයක් දෙන්න. on question mark එකක් දුන්නාම එකේ ඉඳන් 99ට යනකම් standard අංක numbered වල. ඊටසේ C ඉඳන් 199ට යනකම් extended කියන්නේ ටිකක් සුපිරි එකක්. අපි standard එකක් හදවනවා. 10 දාමු. question mark එකක්. අපිට දැන් පටන් ගන්න පුළුවන් deny host එක මොකද්ද 192.168.10. මේ 100.10. හරි enter කරා. හැබැයි දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. අපි access list එක හදපු ගමන් ඔක්කොම block වෙලා තමයි තියෙන්නේ. එතකොට දැන් ඔයා මෙතන access list 10. මේ 10 කියන එකේ අපි block කරනවා 100.10. පටන් ගද්දි මෙයා block කරනවා. අපි දැන් මේක apply කරා කියමු කර interface එකට. මෙතන outbound gig0/1 එකට apply කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙයා initially implicit deny කියලා එකක් තියෙනවා. අපි access list එක හදපු ගමන් එයා ඔක්කොම data block කරනවා. එතකොට මෙයා apply කරපු ගමන් මෙයා දන්නවා ඔක්කොම ටික block කරන්න ඕනේ කියලා. දැන් අරහින් මොන data එකක් ආවත් ඔය port එකෙන් එළියට යනවා නම් එයා block කරනවා. ඒ කියන්නේ මෙයා දැම්ම කියමුකද? on independent අපි යන් interface එකට apply කරන්න. int gig0/1 access group ඉන්නේ මොකද්ද මේ access නේ වැරද IP access list IP access group දාන්න ඕනේ. අපි 10 කියලා දාමු. ඔන්න දැම්ම කිව්වකෝ access group 10. ඊට මෙතනින් එළියට යන එකක්ද ඇතුළට යන එකක්ද කියලා දාන්න ඕනේ. inbound නෙමෙයි අපි දාන්නේ outbound. එළියට යනවා data delete කරන්න ඕනේ. කියන්නේ මෙතනින් ඇතුළට එන අය block කරන්න ඕනේ. ඕන් දැන් අපි මෙයාගෙන් හරි මෙයාගෙන් try කරලා බලමු. මෙයාට message එක දානවා. failed. හැබැයි ඔයා හිතා බලන්න මෙයාගෙන් දැම්මත් fail වෙන්න පුළුවන් මේක. හේතුව අර implicit deny එක. මෙයාගෙන් දැම්මත් failed. හේතුව අපි අර access list එක හදපු ගමන් implicit deny එකක් තියෙනවා. එයා ඔක්කොම ටික block කරනවා. access list ඔන්න ඔහම දැම්මා. ඊට පස්සේ අපි කරන්න ඕනේ access list 10 permit any ගියා දාන්න ඕනේ. එතකොට මෙයා කරන්නේ පළවෙනිට අර එනවද කියලා බලන්න එයා block කරනවා. ඊට පස්සේ අනිත් ඕන එක්කෙනෙක් අවුලන්නේ ඒගොල්ලන්ට යන්න කියනවා. හරි. ඊට පස්සේ අපි මෙයාව apply කරමු අපේ access මේ group එකට. gig0/1 IP access group 10 out. ඔන්න දැන් බලමු. සුද්ද කොහොමද වැඩේ කරන්නේ කියලා. මෙයාගේ දාමු අපේ සුද්දට. මෙයාට දැම්ම. failed. හැබැයි මෙයාගෙන් දැම්මොත් fail වෙන්න බෑ. in progress failed. ARP එකක් යන ඉඳ ආප් message එක successful වැඩ කරන්නේ. මම බලමු මෙයාගෙන් pin කරන්න. ping 192.168.224.10 destination unreachable. හරිනේ. මෙයාගෙන් pin කරලා බලමු. ping 192.168.224.10 reply වැඩ කරනවා තියෙන්නේ. මෙයාලගෙනුත් බලමු වැඩ කරනවද කියලා. පළවෙනිට ආප් මැසේජ් යන ඉඳ ෆේල් වෙනවා පළවෙනි එක. ඊළඟ එක පාස් වෙනවා. ඔන්න හරි. ඒක පාස් මේක ෆේල් හරි. ඒක පාස් වෙනවා. සරලවම අපි දැන් ස්ටෑන්ඩඩ් එකක් හදනවා නම් එයාව ඇක්සස් ඒ කියන්නේ එයාව ඇප්ලයි කරන්නේ ඩෙස්ටිනේෂන් එකට ළඟම පෝට් එකට. දැන් හිතලා බලන්න ඔයාට ඕනේ මෙයාට මේ නෙට්වර්ක් එක අල්ලන්න බැරි කරන්න ඕනේ. මෙයාගේ නෙට්වර්ක් එක අල්ලන්න බැරි කරන්න ඕනේ. එතකොට ඔයා මොන පෝට් එකටද access list එක දාන්නේ? කියන්නේ මේක නෑ කියලා හිතන්න. අපි ඒක නෝ කියලා දාමුකෝ. no IP access group out. exit do right. දැන් අපිට මෙයාගෙන් pin කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි successful. දැන් අපි මෙයා block කරන්න හදන්න ඕනේ මෙයාගේ.
කොහොමද අපි හදන්නේ access list එක හදමු conf නෙමෙයි enable conf t access list එකෙන් නම් 100 යනකම් මේ කී 99 යනකම් දාමු දෙක කියලා දාමු deny host 192.168 100. deny host කියලා දාන්න ඕනේද මතක නැහැ host කියලා දාන්න ඕනේ yep host 192.168 100.10 ඊටසේ අපි permit කරන්න ඕන අනිත් ඔක්කොම access list to permit any අනිත් ඕන එකක් permit කරන්න do right ඊළඟ දැන් මෙයා apply කරන්නේ කොහටද මේ network එක තමයි block කරන්න ඕනේ මෙතෙන්ට apply කරත් වැඩේ හරියනවා ඒ වුණාට එයාට ඊට පස්සේ මේ network එකට කතා කරගන්න බැරි වෙනවා මේ සුද්දට මොකද මෙතනින් අතට එද්දී block කරලානේ මෙතනින් එළියට යද්දී block කරන්නත් පුළුවන් වැඩක් නැහැ මොකද මෙයා block වෙන්නේ නැහැ එතකොට මේ port එකෙන් outbound එකේ මෙහාට එද්දී තමයි block කරන්න ඕනේ ඉතින් මම මේ ඡායාරූපේ ලස්සනට අඳින්න ඡායාරූපේ නෙමෙයි මේ මෙයාගෙන් එළියට එද්දී තමයි අපි block කරන්න ඕනේ මෙයාගෙන් අතට යද්දී block කරොත් මෙහාට data යන්නේ නැහැ මෙයාගෙන් එළියට යද්දී block කරොත් වැඩක් නැහැ අපේ ඕන දේ වෙන්නේ නැහැ එතකොට මෙයාගෙන් එළියට යද්දී block කරොත් වැඩේ හරි තේරුණානේ hopefully තේරෙන්න ඇති හරි දැන් එහෙනම් අපි මේක apply කරමු interface gig 0/1 IP access group to outbound to right exit අපි බලමු දැන් වෙන්නේ මොකද්ද කියලා try එකක් දිහා බලමු මෙයාගෙන් මෙයාට pin වෙනවද හරි වැඩේ කොට දැන් මෙයාගෙන් මෙයාට pin වෙන්න බැරි වෙන්න failed අන්න වැඩේ කොට අපි බලමු pin කරලා ping 192.168 200.10 unreachable nice හරි එතකොට මේ network එකේ pin කරන්න බෑ මං හිතනවා ඔයාලට idea එකක් එන්නද කොහොමද මේකක් හදන්නේ කියලා මොකද්ද standard access list එක තව එකක් තියෙනවා named standard access list කියලා ඒක හදන්නේ කොහොමද කියලා දැන් බලමු කියන්නේ අපිට ඔය අංකයක් නැතුව නමක් දෙන්න පුළුවන්. ඒක හදන්නේ IP access list standard ඊට නම දාන්න පුළුවන්. block PC කියන්නේ අපිට මේකට දාන්න ඕනේ block PC 19. දැන් අපිට පුළුවන් deny host එනේ අපිට දාන්න පුළුවන් මෙයාගේ IP එක 192.168 100.10 ඊට පස්සේ permit any කරන්න පුළුවන් exit do right දැන් මේකේ තියෙන scene එක තමයි මෙයාව copy කරගෙන මේ නම copy කරගන්න ඕනේ නැත්නම් ඔයාලට නම මතක තියාගෙන ලියන්න පුළුවන් අපි යන් interface gig 0/1 IP access list access group paste outbound ඔන්න ඔච්චරයි කියන්නේ අපි අර අංක වෙනුවට මේ නම දානවා හැබැයි මේක ගොඩක් descriptive වැඩේ වෙනවා ඒකට අර ඕන එකට තේරුම් ගන්නත් පුළුවන් ඒක හොඳයි. ඒ කියන්නේ ඔය ආලුසෙන් network එක dial එකට දුන්නොත් එහෙම ඌ දන්නවා මේක හදලා තියෙන මේක වෙන්න ඕනේ කියලා හිතා ගන්න පුළුවන්. හරි මේක no කියලා දාමුකෝද? no. මේ access list එකත් හරි. දැන් අපි කතා කරන්න යන්නේ extended access list. ඒ කියන්නේ ඕන නැති දේවල් හොයලා වැඩේ සංකීර්ණ කරන dial එක ගැන. එතකොට මෙයා කරන්නේ මොකද්ද සරලවම මෙයා මෙතෙන්ට අපි මේ මෙහෙම කෙනෙක් සරලව මෙහෙමයි හිතන්න දැන් කම්පියුටර් එකක් ඉන්නවා උගේ IP එක මේක කියමුකෝ දැන් අපි කියනවා මෙයාට වෙබ්සයිට් යන එක නවත්තන්න ඕනේ මොකද මම වෙබ්සයිට් යන්නේ මහා වාතයක් වෙලා ඉන්නේ data ටික ඔක්කොම ඉවර කරනවා එතකොට අපි කියනවා මේ මෙහෙමයි IP address එක මේක මෙයාගෙන් data මෙතෙන්ට આવොත් check කරන්න කියන පටන් ගන්න තැනින්ම ළඟින්ම check කරන්න මෙයා මොකේද data පාවිච්චි කරන්නේ කියලා. කොතනද destination එක? කියන්නේ කවුද server එක? නැත්තම් කවුද අපේ ග්‍රාහකයා කියලා බලන්න. ඊට පස්සේ මෙයාගේ මේ data යන්නේ මොන protocol එකෙන්ද? ඒ කියන්නේ TCP ද IP ද TCP ද නැත්තම් SMTP ද POP ද ඔය එන ගොඩාක් protocol කියන්නේ protocol එක වෙනස් වෙන්නේ. හරි හරි. මොකෙන්ද යන්නේ ඊට පස්සේ port එක බලන්න port 80 ද 53 ද මොකෙන්ද කියලා බලලා
එයා කැමති නැති කියන්නේ අපිට බ්ලොක් කරන්න ඕනේ පෝට් එක බ්ලොක් කරලා අනිත් ඕනේ IP එකක් බ්ලොක් නැති කරහන් කියලා අපි කියනවා. ඊට පස්සේ මෙයා මෙතනින් චෙක් කරනවා හරියට මූ යන්නේ මේ වෙබ්සයිට් එකට නෙමෙයි. ඊට පස්සේ අපි යනවා මෙහාට. ඕනේ පැත්තකට යන්න පුළුවන්. හැබැයි මූ වෙබ්සයිට් එක නම් try කරන්නේ. අපි කියනවා යන්න දෙන්න බෑ. ඔයා බ්ලොක් යන්නේ. හරි. ඕක තමයි සරලම කරන්නේ. අපි කොහොමද දැන් එක හදන්නේ? අපි පොඩි වෙබ්සයිට් එකකුත් හදාගමු මෙතන. කෝ වෙබ්සයිට් එකක්. හරි සර්වර් එකක් ගත්තා. මෙතෙන්ට කනෙක්ට් කරමු. 024 එකෙන් මෙයාට දෙමු IP address එක 192.168.200.30 කියලා. හරිනේ. default gate එක 192.168.200.1. හරි. මෙයාට 30 කියලා එකක් දීලා මේක copy කරගන්න පුළුවන් ඒ දාන්නේ චිට්. හරි මේක මන් දැම්මේ සෝරි අවලන්න මේව දාමුකෝ අපිට දැන් ID එක තියෙනවනේ හරි දැන් මෙයාගෙන් බලමු පළවෙනිට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා යන් මෙතෙන්ට ගියා අපි IP address එක 192.168.200.30 හරි ඔය ගියේ වෙබ්සයිට් එකට යනවා දැන් අපි access list එකක් හදමු හැබැයි මෙහෙම එකක් තියෙනවා අපි දැන් extended වලට යද්දි extended IP වලට යද්දි ex කියලා දාමු x කියලා දාමු x කියන්නේ අර x නෙමෙයි මේ x හරිනේ extended IP මේ access list වලට යද්දි එයාව අපි දාන්නේ close to source ඒ කියන්නේ අපේ ළඟම කියන්නේ අපි host ඒ කියන්නේ අපි data ගන්න එක නෙන්නේ එයා ළඟටම දාන්න කියන්නේ දැන් මෙයා නම් මෙයාට ළඟම port එක තමයි මේ මෙයාගේ inbound එක. කියන්නේ මෙයාගේ හරහානේ මෙයා එළියට යන්නේ. ඒතර මෙයා inbound මෙයාගේ inbound එක තමයි මෙයාට ළඟම. මේ කම්පියුටර් එක ගත්ත කෙනෙක් මෙයාට ළඟම මෙයාගේ inbound එක. මේ network එකේ මේ router එකේ අස්සට යන එක තමයි එයාගේ inbound එක තමයි ළඟම එක. ඒතර access list එක හදන්න එයාට එයාව දාන්න අතෙන්ට. හරි. දැන් අපි මෙයාට හදමු access list එක පළවෙනිටම. මෙයාට message කරන්න බැරි වෙන්න. يعني මේ හොරෙන් මැසේජ් කරන එකෙක් නම් මෙයාගේ ඉඳන් මෙයාට මැසේජ් කරන්න බැරි කරමු. හරි enable conft අපි මෙහෙම හදන්නේ IP access list 199 කියන්නේ 100 ඉඳන් 199 යනකම් මොනවද? يعني මට පොඩ්ඩක් පැටලුණා. මේ extended IP addresses තියෙන IP access list අපි දාමු 101 deny question mark නෑ වැරදුනා IP access list නෙමෙයි access list නේ sorry 101 deny කරන්න host deny question mark අපි මෙතන protocol එක දාන්න host නෙමෙයි එතකොට අපේ මොනවද pin කරන කෙන්නේ ICMP නේ එතකොට ICMP යන් ICMP ඊට පස්සේ host අපේ host කවුද 192.168.100.10 ඊට අපේ destination එක දාන්න ඕනේ අනේ host ගේ හරි destination host එක දාන්න ඕනේ 192.168.200.10 question mark destination wildcard bit destination එකත් අපි host කෙනෙන්නේ ඒක නිසා host කියලා දාමු enter අපේ මේක තමයි access list 101 ඒ කියන්නේ අංකේ deny කරන්න ICMP මේ host අපේ මෙයාගෙන් ඉඳන් යන හැබැයි මෙයා වෙත යන ICMP packet block කරන්න කියලා කියනවා ඊට පස්සේ අපි කියන්න ඕනේ access list and මෙයා add කරපු ගමන් ඔක්කොම block කරලා තියෙන්නේ අපි කියන්න ඕනේ access list 101 permit IP any to
any ඔන්න do right අපි දැන් මෙයාව add කරමු apply කරමු අපේ interface එකට interface gig 0/1 IP access group 101 inbound do right දැන් බලමු මෙයාගේ දැන් මෙයාට message දාන්න පුළුවන් successful හැබැයි මෙයාගේ දැන් මෙයාට දාන්න බැරි වෙන්න ඕනේ failed කොහොමද මුගේ තාක්ෂණය හිතන්න දැන් ඌ අර ඔක්කොම ටික චෙක් කරලා තමයි මේ වැඩේ කරන්නේ හරි දැන් බලමු මෙයාට අපි වෙබ්සයිට් යන්න බැරි වෙන්න එකකුත් හදමු මෙයා අර ඉස්සෙල්ලා වෙබ්සයිට් එකට ගියාද බලමු try කරලා ආයෙ පාර 192.168.200.30 ඔන්න යනවා වෙබ්සයිට් එකට යන්න පුළුවන් කොල්ලට අපි බැරි කරමු ඌ ගැන ඌ ජරා එකක් කියමු කොහොමද ඒක නැති කරන්නේ මෙහෙම අපි access list එක හදමු ඒක හදමු named වලින් මෙහෙම IP access list මෙතන තමයි extended question mark එකක් නම දාමු block PC 19 from web access මේ වචනේ මම මතක තියාගන්නවා කියන වාතයක් වෙන අහුලන්නේ නැහැ ඒක කොපි කරගමුකෝ ඊට පස්සේ අපි මොකද්ද බලන්නට කරන්නේ deny මොකද්ද අපි deny කරන්නේ TCP වෙබ්සයිට් එකේ TCP මත question mark එකක් දාන්න host කෙනෙක්ව විතරයි අපි දාන්නේ host ඕන්න අපිට network එකක් දාන්න පුළුවන් හැබැයි එතන wild card bit එකක් තියෙන්න ඕනේ කියන්නේ ABCD කියලා host ඒ කියන්නේ මේ network එකම දැම්ම හැකි ඒක අපි ඊළඟට කතා කරන host 192.168 මොකද්ද 100.10 question mark ඊට පස්සේ අපේ host කවුද අපි මේ network එකම ගමුද මේ network එක නැත්තම් මූට කියන්නේ අපි අර විතර ගමු 192.168.100.10 ඊට පස්සේ destination එක 192.168.200.30 අපේ server එකේ IP එක question mark මෙතන host කියලා දාන්න ඕන sorry host 192.168.200.30 question mark අපිට තමයි equal to 80 ඊට පස්සේ ආයෙ තියෙනවා 443 න් යනවා ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට ඒ කියන්නේ මේ මොනවද TCP port 80 port 443 කියන්නේ web access ඒ කියන්නේ HTTP සහ HTTPS හරිනේ ඊට පස්සේ අනිත් එක අපි permit කරනවා IP any to any do right අපි ඊට පස්සේ මෙයාව apply කරන්නේ කොහටද close to source ඒ කියන්නේ inbound එක gig 0/1 එක int gig 0/1 IP access group this one in do right දැන් බලමු මෙයාට යන්න පුළුවන්ද කියලා මේකට මේ OBS එක මම බලන්න තප්පරෙන් OBS එක රෙකෝඩ් වෙනවා ගැම්මට අවුල නැහැ සුද්දා බලමු මෙයාගෙන් දැන් මෙයා පින් කරන්න පුළුවන්ද හරි පින් වෙනවා දැන් බලමු වෙබ්සයිට් යන්න පුළුවන්ද කියලා අපි බ්ලොක් කරන්නේ උට දුක හිතේ නේද 192.168.200.30 යන්නේ කොච්චර ගත යන්නේ මම බන් ටික රන් කරමු වේගෙන් request time out පොර හරි දුකෙන් ඉන්නේ දැන් ඌ දැන් මොකක් හරි ක්‍රමයක් හොයාගනි කියන්නේ ඒක අතාරියම දැන් මුගෙන් ගිහලා බලන්නත් පුළුවන් නෝ ඌ හොරෙන් මුගේ PC එකට ගියා ඌ රන් එකක් දීලා බලන්න මේකෙන් යන්න පුළුවන්ද කියලා ඊට පස්සේ 192.168.200.30 ඊළඟ දවසේ ඉඳන් ඌ ඉඳලා තියෙන්නේ මේ මුගේ PC එක මොකද උට යන්න දෙන අරුට යන්න දෙන්නේ නැහැ හරි ඊට පස්සේ මේ මෙයාලගේ ඉඳන් අපි බලමු මෙයාව චෙක් කරගන්න පුළුවන්ද කියලා මොකද්ද 192.168.200.30 ඔන්න වෙබ් සර්වර් එකට අපිට යන්න දෙනවා අපි මෙහෙම කරමු මෙයාලගේ ඉඳන් මෙයාලගේ වෙබ්සයිට් එකට තියා මෙයාලගේ නෙට්වර්ක් එකේ ඒ කියන්නේ මෙයාලගේ වෙබ්සයිට් එකට රන් වෙන්න බෑ මෙයාලගේ එක නෙට්වර්ක් එකේ ඉන්න එක්කෙනෙක්ටවත් මෙයාලගේ වෙබ්සයිට් එකට යන්න බැරි කරන්න ඕනේ එතකොට මෙයාලගේ නෙට්වර්ක් එකට ළඟම සෝස් එක මොකද්ද කියන්නේ පෝට් එක මේ මෙයානේ හරි අපි යාට ඇඩ් කරමු එයාගේ ඉන්බවුන්ඩ් එකට හරි අපි name දෙයක් හදමු conft IP access list extended
block 192.168.224 dot මොකද්ද 224.0/24 24 ගේ තමයි ඔය දිග ඇතිය ඊට වඩා දිග එකක් ගහුවාගේ ඩිස්ක්‍රිප්ටිව් වෙන තරමට හොඳයි හරි අපි ඊට පස්සේ කරන්නේ deny අපි කෙලින්ම දානවා TCP එයාලට වෙබ්සයිට් යන්න දෙන්න විතරයි අපි ගන්නෙ TCP question mark අපි දාන්නේ දැන් network එකනේ 192.168.224.0 question mark දැන් අපි wild card bit එක දාන්න ඕනේ wild card bit එක ගැන අපි ඉස්සෙල්ලා කතා කරා ඒක නිසා අපි මම ආයෙ කතා කරන්නේ නැහැ. يعني මේ කලින් වීඩියෝ එක OSPF වලදී අපි කතා කරා. ඒ නිසා මේකදී අපි කතා කරන්නේ 0.0.0.255 ඊට පස්සේ ආයෙ question mark එකක් අපේ destination එක. අපි destination එක host කෙනෙක් විතරයි නම් හරි. ඒකට අපි network එකම ගන්නවා. මේ network එකම destination එක තමයි 192.168.200.0.0.0.255 ඒකේ wild card bit එක. ඊට පස්සේ කෙලින්ම equal to අපි block කරන්නේ මොනවද port 80 equal to 80 ඊට පස්සේ equal to 443 ඒ ඔක්කොම block කරලා ඉවරලා අපි කියන්න ඕනේ permit IP any to any do right හරි දැන් අපි මෙයාව access group එක කොහටද මේ apply කරන්නේ interface gig 0/1 IP access group shift v නෙමේ මේක inbound do right දැන් අපි බලමු මෙයාලව pin කරගන්න පුළුවන්ද කියලා ping 192.168.200.10 pin වෙනවා මේ network එකම block කරලා pin වෙනවා දැන් 30 බලමු අපේ web server එක එයාටත් reply වෙනවා අපි බලමු website යන්න පුළුවන්ද කියලා කොල්ලන් අපි කැපුවනේ website යන්න දෙන්නේ නේද 192.168.30.200.30 යන්න බඩන්න දුක හිතෙන්න උන්ට ගන්න යන්න මෙයාගෙනුත් බලමු try එකක් දෙන්න අපි මෙයාගේ network එකම block කරපින්ද යන්න බැරි වෙන්න ඕනේ වෙලාව කීයද 11:25 192.168.200.13 බලමු run වෙලා වැඩේ හරියන්නේ නැහැ කොහොමද request time out එහෙනම් ඔය විදිහට තමයි අපි access list වැඩේ cover කරගත්තේ තව ඔයාලට අපහැදිලි දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරමු මේක slow එකේ අපි යන්නේ හේතුව ගොඩාක් වේගෙන් ගියා කියලා ගොඩක් දේවල් මතක හිටින්නේ නැහැ ඉතින් අපි slow එකේ කතා කරගෙන ගේම ගහද්දි යම් ප්‍රමාණයක් ඔයාලට idea එකක් ගන්න පුළුවන් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු ජය වේවා